Hi guys, welcome to my video. ඉතින් අදත් මම වෙනදා වගේම ඔයාලට අරන් ගෙනල්ලා තියෙන ලස්සන වීඩියෝ එකක්. අතට මම පොඩ්ඩක් අස්සෙම. අද මම අරන් ආවේ ඔයාලට face mask එකක් use කරන විදිහ. ඔන්න ඉතින් මම අද හදාගත්ත කෝමාරිකා face mask එකක්. මයි අම්මයි. ඒක තමයි මම අද use කරන්න යන්නේ. අපි දැන් ඉස්සෙල්ලාම මේක හොඳට මූණ හොදලා මූණ පිහලා තමයි මේක use කරන්න ඕනේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මේක හදන විදිය. දැන් මම මේක ගාන විදිය use කරන විදිය කියලා දෙන්න යන්නේ. මම මුලින්ම මේ විදිහට මේක කණ්ණාඩියේ තියාගෙන පොඩ්ඩක් ගාලා ගන්නවා. ඊට පස්සේ දැන් මම මේක හොඳට මූණ පිහ ගන්නවා. ඉතින් කොන්න මෙහා කරලා මම දැන් මේක use කරන්න තමයි යන්නේ. මේක face pack එකක් නෙවෙයි face mask එකක්. ඉතින් මෙන්න මෙහෙම තමයි ගහපුවම තියෙන්නේ. ඔන්න බලන්න යාළුවනේ. ඉතින් මම දැන් මේක හොඳට ගානවා මෙහෙම. මේකට ඉස්සරම ගත්තේ කෝමාරිකයි කෝපි කුඩුයි දෙහි චුට්ටක් දාලා කහ චුට්ටක් දාන්න ඕනේ. අපේ අම්මා තමයි මේක හදලා දුන්නේ. ඒ නිසා මම ගොඩක් මේව හදාන්න දන්නේ නැහැ. අපේ අම්මා තමයි මේක යූස් කරන්න මම කියලා දෙනවා. මම යූස් කරද්දි මාත් යූස් කරනවා. ඉතින් මෙහෙම තමයි අපි යූස් කරන්නේ. මේක ගාලා හොඳට සෝදගෙන ඔයාලා ගන්න මේක. ගාලා විනාඩි 20ක් තියලා තමයි ඔයාලා මේක සෝදා හරින්න ඕනේ. ඉතින් ඔන්න මම මෙහෙම ගානවා. ඔයාලා මේක හොඳට ගාලා අතින් ගානවා නම් ඔයාලට බ්‍රෂ් මේ වගේ බ්‍රෂ් එකක් නැත්නම් අතින් ගාන්න පුළුවන්. අතින් හොඳට ගාලා විනාඩි 20ක් තියන්න. හොඳට මේ වගේ හැමතැනම එක හිඩසක්වත් තියෙන්නේ නැති වෙන්න ගාන්න. ඊට ඔයාලා මේක ගාලා ඉවර වෙලා ඔයාලා පුළුවන් ඕනනම් ඇස්සට අලපෙත්තක් වගේ මොන හරි තියන්න. අර පෙත්තක් හරි නැත්නම් තේ කුඩු වගේ තමයි අපි නම් යූස් කරන්නේ. ස්වාභාවික දේවල් යූස් කරන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක කරනවා නම් සතියකට දෙපාරක්වත් අඩුම තරමේ කරන්න ඕනේ. ඔන්න ඉතින් මම දැන් මේක ගාලා ඉවරයි. ඊට පස්සේ මම දැන් විනාඩි 20කින් ආයෙ මේක හොදලා දානවා. කෝමාරිකා ගෑවේ. මේකට ගත්ත කෝබ මම ඔයාලට කිව්ව නැෂ දාලා ඊට පස්සේ මම ඊළඟ දවසේ කියනවා ඔයාලට ෆේස් පැක් එකක් හදන විදිහයි ෆේස් පැක් එක හදලා යූස් කරන විදිහයි. එහෙනම් මම යනවා යාළුවනේ. good bye. අහම ඉන්න. තාමත් කරන්න එපා. මම විනාඩි 20ක් අනිවාර්යෙන් බලන්නකෝ මගේ මේකේ රිප්ලයි එක. බලන්නකෝ මේකේ ප්‍රතිඵලේ. ඒක නෙමෙයි යාළුවනේ. බලන්න මගේ මූණ හොඳට ගෑවෙලා. ඔයාලට ඕනනම් පුළුවන් මේ අට ටිකත් ගා ගන්න. ඉතින් ඔන්න බලන්න මම විනාඩි 20කින් මගේ මූණට තියෙන ප්‍රතිඵලය. බයි. ඉතින් යාළුවනේ මේ තියෙන මගේ මූණ දැනටමත් භාගයක් වෙලා. ඔන්න ඉතින් මම දැන් යන්නේ මගේ මූණ හොදන්න. මම හොදලා ඔයාලට පෙන්නන්න. ඔන්න guys මම මූණ හොදන්න ආවා. ඉතින් අපි මෙහෙම මූණ හොදට මෙහෙම පිහින් නැතුව පොඩ්ඩක් මෙහෙම තමයි පිහින්න ඕනේ. නැත්නම් මොකද අපි මෙහෙම කරලා පිස්සහම අපේ හැම ඇදලා ගතිය වැඩි. එතකොට අපේ සොෆ්ට් එකට ගොඩක් බලපානවා ඒක. දැන් මෙහෙම මේට තතම ආතු කරන්න. පොඩක් වඩ එක කහන වගේ දියේ ඒක ගණන් ගන්න හොඳ නැහැ. දැන් බලන්නකෝ මම සමේ තියෙන වෙනස කොච්චර ලස්සනද මගේ ස්කින් කලර් එක. අනේ ඒ දොප්පේ සත්‍ලික තමයි මම ඔයාලට ආවේ. හරි. එහෙනම් මම අද ඔයාලකින් සමු ගන්නවා. ඔන්න එහෙනම් අද තවත් මේ වගේ වීඩියෝ අරගෙන මම ආයෙත් ඔයාලත් එක්ක එකතු වෙනවා තවත් දවසක. ඉතින්
ඔයාලට මම මතක් කරනවා ඔයාලගේ සම පැහැපත්තු තියාගන්න ඕන නම් ඒ වගේම මොන සුදු වලට ලස්සනට පැහැපත්ත නිරෝගීව අපිට ඉන්න ඕන නම් අපි ගොඩක් භාවිත කරන්න ඕන අපිට අත්‍යවශ්‍යම දේ තමයි ජලය. ඉතින් ඔයාලා හැම මේ රස්නෙත් එක්ක හැමදාම වතුර බොන්න ගොඩක් වතුර බොන්න. අර බර 30 වෙදලා අන්න ඒකට වතුර බොන්න. හරි නම් ඔයාලා වැඩි හිටියෙක් වුණා පොඩි ළමෙක් වුණා. දවසට වතුර ලීටර එකමාරක්වත් බොන්න. වැඩි හිටියෙක් නම් දෙකක් බොන්න තරමට හොඳයි. හරි එහෙනම් යාළුවනේ ඔයාලට හැමෝටම සුබ දවසක්. ඔයාලට මූණ විතර නෙමෙයි මේක හැමතැනම ගෑවට කමන්නේ නැහැ. අතපයත් ඔයාලේ කළුයි නම් මේ ගෑවට කමන්නේ නැහැ. දැන් ඔයාලගේ මේ ඔයාලා මේ ටික ගෑවනේ ඒ ටික සුදු වෙන්න ඔයාලට පුළුවන් මේ ටික අලපෙති හරි තේගොඩු හරි තියන්න. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම මුත්සන්නයි පෝෂ්‍යදායී ආහාර ගන්න. වෙනදා වගේම වතුර බොන්න. ඔයාලා නිරෝගීව ඉන්න. ඒ නිරෝගී විඳලා දීර්ඝායුෂ ලැබිලා මගේ වීඩියෝ තවත් බලන්න. ආයිබෝන් ඔයාලා හැමෝටම